ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ඊශ්‍රායල් වල එලාත්වල තියෙන්නේ මොනවද කියලා. එලාත්වල යන එකේ තේරුම මොකක්ද කියලා. මුහුදක් තියෙනවා කියලා දන්නවා. ඒත් මොනවාද ඒකේ ඒ තරමටම තියෙන වැදගත්කම කියලා මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා. ඉතින් ඔන්න එක වැදගත්කමක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් හරි. ඊට කලින් මම මගේ මේ සම්පූර්ණම වීඩියෝ එකට අනුග්‍රහය දක්වන දිගන එන්ටර්ප්‍රයිසස් ගැන ඔයාලට පුංචි දැනුම් දීමක් කරනවා. ඔයාලගේ ඕනෑම මුදල් හදිසියකට දිගන එන්ටර්ප්‍රයිසස්. ඉතින් හරි ආයුබෝවන් හැමදෙනාටම සුබම සුබ දවසක් වේවා. ඊශ්‍රායල් සීනේ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනටමත් ඊශ්‍රායලයට ඇවිල්ලා ඉන්න හැමදෙනාගේම ඉදිරි සියලුම වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාව කන්ටැක්ට් කරගන්න අවශ්‍යයි කියන හැමදෙනාටම මගේ WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ Facebook page එකට මගේ Facebook group එකට එකතු වෙන්නත් පුළුවන්. ඒ හැම එකකම link මම මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඒ වගේම තවත් විස්තර දැනගන්න මගේ TikTok account එකටත් එකතු වෙන්න පුළුවන්. ශ්‍රීයන් ඊශ්‍රායල් කියලා check කරන්න පුළුවන් ඔයාලා හැමදෙනාටම. එලාත් කියන්නේ ඊශ්‍රායලය තුලම තියෙන තවත් city එකක්. ඒ වුණත් එලාත් කියන්නේ වෙනත් රටක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? මේ එලාත් වලින් අපි යම් කිසි දෙයක් බාණ්ඩ මිලදී ගන්නවා නම් ඒවට කිසිම ටැක්ස් එකක් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ටැක්ස් ෆ්‍රී. ආදායම් බදු ෆ්‍රී. ඒක නිසා බාණ්ඩවල මිල ගොඩක් අඩුයි. ටැක්ස් නැතිව තමයි අපි මේ බඩු බාණ්ඩ මිලදී ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ගොඩක් දෙනෙක් එලාත් වලට ගිහාම ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු ඒ වගේම අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්නවා ගෙදර දොරට වුණත් අවශ්‍ය දේවල්. ඉතින් ඒ වගේම මමත් ගොඩක් බඩු අරගෙන ආවා. ප්‍රධානම මම අරගෙන ආවේ ලැප්ටොප් දෙකක්. ඉතින් දැනටමත් මේක මේ එකක් මම ඕපන් කළා චාර්ජර් එකට ගහලා තියෙනවා. අද තමයි මට ඕපන් කරගන්න හම්බ වුණේ. ඉතින් මම ඔයාලට පෙන්වන්න යන්නේ මම අරගෙන ආව බඩු මොනවද කියලා. මීට කලින් ගිය අවුරුද්දෙත් මම ගිහිල්ලා ගොඩක් දේවල් බඩු අරගෙන ආවා. ටෙලිෆෝන්, ඒ වගේම ලැප්ටොප් ගොඩක් දේවල් අරගෙන ආවා. ඉයර්ෆෝන්, ඊට පස්සේ බ්ලූටූත් ඒ වගේ ගොඩක් දේවල් අරගෙන ආවා. ඉතින් මේ අවුරුද්දෙත් මම සාමාන්‍ය බඩු ටිකක් අරගෙන ආවා. ඒ වුණත් ශකල් 10000කට වැඩි මුදලක් මට වියදම් වුණා. හරි. ඉතින් බලමු මම මොනවද අරගෙන ඇවිල්ලා තියෙන බඩු භාණ්ඩ කියලා. මේ තියෙන්නේ පාපිසි. මම පාපිසි 3ක් ගෙනාවා. පාපිසි නෙමෙයි මේ බාත්රූම් එකට දාන ඒවා. බාත්රූම් එකට දාන ඒවා මම 3ක් අරගෙන ආවා. මේක ගොඩක් හොඳ ක්වොලිටි එක. ඒ වගේම මේක කකුලට හොඳ පහසුයි. සාමාන්‍යයෙන් නිතරම සපත්තු දාගෙන ඇවිදින නිසා මේක හොඳයි කකුලට හොඳ තෙරපුමක් ලබා දෙනවා මේ බාත්රූම් එකට දාන කාපට් එක නිසා. ඊට පස්සේ මම ඒකෙන් 3ක් අරගෙන ආවා. එකක් දැනටමත් පාවිච්චි කරන්න දාලා තියෙනවා. ඊට පස්සේ මට මේ වගේ ෆයිල් අවශ්‍ය වුණා. මේ වගේ ෆයිල් මට වුණා. මම මේ වගේ 5ක් අරගෙන ආවා. ඊට පස්සේ මේ වගේ ටේබල් එකක් මම ගත්තා. මේ ටේබල් එක මට ගොඩක් වටිනවා හින්දා. ඉතින් මේ වගේ මේක ටිකක් ලොකුයි. මේක ෆික්ස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට බැලුවොත් ඔයාලට වෙනවා මේ ටේබල් එක ගොඩක් ලොකුයි. මගේ ටේබල් එකක් මම අරගත්තා. ඊට පස්සේ මට සේප්පුවක් ඕන වුණා. ඒ නිසා මම සේප්පුවක් ගත්තා. මේ තියෙන්නේ water bag, waterproof. ඔයාලට පේන ඇති. මම මේ බෑග් 3ක් ගත්තා. එකක් දැනටමත් පාවිච්චි කරලා තියෙන නිසා ඒක කොහෙද කියන දන්නේ නැහැ. මේකත් waterproof බෑග් එකක්. ඒ වගේම මේක වීඩියෝ කරන්න පුළුවන් වතුර ඇතුලේ. මේක වීඩියෝ කරන්න බෑ. මම මේකට දාලා වීඩියෝ කළා. ඒ ඔක්කොම වීඩියෝ ටික බ්ලර් වෙලා තිබ්බා. මට ඒ තරම් ගාණක් ගියේ නැහැ. මේකෙන් ගත්ත වීඩියෝ එක විතරයි මං ගාව තියෙන්නේ. ඒ වතුර ඇතුලේ, මුහුද ඇතුලේ. ඊට පස්සේ මේක අපි සාමාන්‍යයෙන් උයනකොට මේ තියෙන්නේ පින්තූරේ. මේකේ නම් කවරේ මම දැනටමත් ගැලෙව්වා. මේ තියෙන්නේ
අපිට මෙන්න මේ විදිහට මේකේ කෑම උයනකොට පියන ඒ වගේම කෑම උයනකොට පාවිච්චි කරන හැන්ද මේ කුඩින් තියන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙකක් මම අරගෙන ආවා. ඊට පස්සේ තියෙන්නේ මේ අපිට අවශ්‍ය වෙන ලියකියවිලි දාන බෑග්. මම දන්නා මේ මොනවද කියලා පොලිතින් බෑග් වගේ. ඉතින් මේ වගේ අපේ ලියකියවිලි සහතික වෙන ආරක්ෂා කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම ගොඩක් ආසාවෙන් හිටියා ඩ්‍රෝන් එකක් ගන්න. ඉතින් ඔන්න මම ඩ්‍රෝන් එකකුත් අරගෙන ආවා. ඉතින් මේකේ හැම පාසකමක්ම තියෙනවා. කැමරා තියෙන්නේ. කැමරා Wi-Fi ඔක්කොම තියෙනවා. 360ට කරකවන්න පුළුවන් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔය තියන්නේ ඔන්න මගේ ඩ්‍රෝන් එක. ඊට පස්සේ මේක නම් අරගෙන ආවේ ඒ කිචන් එකට මේ දෙකම. ඊට පස්සේ ලස්සන පෑන් තිබුණා. ඉතින් මට කාට හරි තෑගි දෙන්න ඕන වුණොත් කියලා මම මේ පෑන් දෙක අරගෙන ආවා. ඊට පස්සේ මේක කී හෝල්ඩර් එකක්. මේකේ ඔයාලා දන්නා ඉතින් මේකෙන් අපිට මේකේ තියෙන්නේ මේක කී එක ගලවන්නේ නැතුව අපිට ඕපන් කරන්න පුළුවන්. මේ වගේ දේවල් ඉතින් මේ USB මට ගොඩක්ම ඕන වෙනවා. ඒක නිසා ඉතින් මම එකක් අරගෙන ආවා. ඊට පස්සේ මේක තියෙන්නේ OTG type C තමයි USB. මම දෙකක් අරගෙන තුනක් අරගෙන ආවා. දැනටමත් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක පහන් තිර එක 9 යන්නේ. මේ පහන් පත්තු කරන්න මම දෙවියන්ට පහන් පත්තු කරන හැමදාම ඉතින් ඒ නිසා මම මේක අරගෙන ආවා. මේ තියෙන්නේ කී හෝල්ඩර්ස් මේ කී ටැග් ගොඩක්ම ඉතින් ඕන කෙනෙකුට ටැග්ස් දෙන්න හරි පුළුවන්. ඒ වගේම මට තියෙන කීස් වෙනුවෙන් වශයෙන් නම් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ටූත් බ්‍රෂ් මට අවශ්‍ය වෙනවා. ඒක නිසා මම ටූත් බ්‍රෂ් පෙට්ටියකුත් අරගෙන ආවා. මට මිර එක අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මිර එකක් අරගෙන ආවා. මේක ටේබල් එකේ ස්ටෑන්ඩ් කරන්න පුළුවන් මිර එකක්. ඒ වගේම මට වැඩට යනකොට ඉදිරියේදී සීත කාලය එන්නේ. ඉතින් රස්නෙට Nescafe එකක් කෝපි එකක් බොන්න පුළුවන්. ඉතින් මේක මට ගොඩක් ලාභයට හමු වුණා. මම කෝප්ප දෙකක්ම අරන් ආවා. අනිත් එක නම් දැනටමත් මම පාවිච්චියට අරන් ඉන්නවා. ඒ නිසා ඒක මෙතන නැහැ. මේ වගේ දේවල් මට නිතරම අවශ්‍ය වෙනවා. මගේ බයිසිකලේ පිහන්න ඒ වගේම මගේ බඩු බාන්න පිහන්න මට නිතරම අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ වගේ දෙකක් අරගෙන ආවා. මේක පොත් මම එකක් දැනටමත් ඕපන් කරලා තියෙනවා. පොත් 5ක් ගෙනාවා. එකක් දැනටමත් දීලා ඉවරයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පොතේ අපිට අපේ වටිනා දේවල් ලියලා සටහන් කරලා ලොක් කරලා තියන්න පුළුවන්. ඉතින් ඒක නිසා වටිනවා. ඉතින් කාට වුණත් මේක ටැග් එකට දෙන්න පුළුවන්. ඇත්තටම ටැග් දෙන්නත් කියලා හිතාගෙන තමයි මම මේ දේවල් වැඩිපුර අරගෙන ආවේ. මට එකක් මම ගත්තා. ඊට පස්සේ මම මේවා පොත් 5ක් අරන් ආවා. එකක් දැනටමත් දුන්නා. ඉතින් ගොඩක් වටිනවා මේ පොත මට. මේක කැමරා ෆෝන් ට්‍රයිපෝඩ් එකක්. මට ඒක ගොඩක් වටිනවා මගේ වැඩවල වලට. ඒ නිසා මම මේක අරගෙන ආවා. මේක 360ට අපිට ටර්න් කරන්න පුළුවන්. 90ට පුළුවන්. 180ට පුළුවන්. ඉතින් මට මේක ගොඩක් වටිනවා. ඒ නිසා මම මේක අරගෙන ආවා ට්‍රයිපෝඩ් එක. මේක මිනි මයික් එකක්. මගේ වැඩවල වලට ගොඩක් අවශ්‍ය වෙන නිසා මම මේ මිනි මයික් එකක් ගෙනාවා. මේ දෙක නම් එකටම මේ දෙක ගත්තේ KSP එකෙන්. මේක ඔයාලා දන්නවා දැනටමත් GoPro එකක්. ගොඩක් ගන්න මේක. ඊට පස්සේ GoPro එක බයිසිකලේ රඳවන්නත් ඒ වගේම අපිට ඇඟට දාන අපේ බොඩි එකේ මේක තියාගෙන යන විදිහට කැමරා කරගන්න පුළුවන් විදිහට හැං කරගෙන යන විදිහට තමයි මේක තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේක දිග ඇරලා මට පෙන්වන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාලට දකින්න. ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන කතා කරන්නම්. මේ දෙක මට ගොඩක්ම වටිනවා. ඔන්න ඉතින් මගේ සූරතලත් ඇවිල්ලා වද දෙනවා දැන් මෙතන.
මේ සෙරප්පු දෙක මේ සපත්තු ඊශ්‍රායලයේ හැමතැනම තියෙනවා. ඒ වුණාට මේ දෙක හරිම කම්ෆර්ටබල්. මේ තියෙන ඒවාට වැඩිය එලාත් වලින් මම මේක නිකන් දාලා බැලුවාම මට ඒක හොඳම කම්ෆර්ටබල්. ඒ වගේම ඒක නිසා මම මේ දෙක අරගෙන ආවා. ඊට පස්සේ මෙන්න මේක මේවා නම් මට අවශ්‍ය වෙන්නේ අත්‍තරම මගේ කෑම මේසෙට. කෑම වහලා තියන්න පුළුවන් මේකෙන්. මම දෙකක් අරගෙන ආවා. ඒකෙන් මෙන්න මේ විදියට කෑම වහන්න පුළුවන් මේසේ තියලා මේ විදියට කෑම වහන්න පුළුවන්. ඒ නිසා මම දෙකක්ම අරගෙන ආවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එක සාමාන්‍ය මේක ලයිට් වලටත් මේ එල්ලලා තියෙනවා ලස්සනට. එනවාට මේකේ මට මේසේ තියලා තියන්න පුළුවන් පළතුරු ඒ වගේම ටොෆි එහෙම තියලා තියන්න පුළුවන්. ඒකෙනුත් මම දෙකක්ම අරගෙන ආවා. ඊට පස්සේ මේක ඔයාලා දන්නවා මේක ක්‍රියාත්මක මේක වැඩ කරන්න මෙන්න මේ විදිහට මෙතන තියෙනවා හැන්ඩල් එක. මේක මෙතනින් මේ විදිහට අල්ලන්න පුළුවන් ඕන තැන. ඈත තියෙන දෙයක් අපිට අරගන්න පුළුවන්. මේ විදිහට ඉතින් මට මේක අවශ්‍ය වෙන්නේ කියලා හිතලා මම දෙකක්ම අරගෙන ආවා. ඊට පස්සේ මේක අරගෙන ආවේ බයිසිකලේට. මගේ බයිසිකලේට බෑග් එකක්. ෆෝන් එක තියාගෙන යන්න පුළුවන්. මගේ අවශ්‍ය බඩු දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේක බයිසිකලේට වහන කවර් එකත් අරගෙන ආවා මට ඕන වෙන නිසා. ඊට පස්සේ මේක ඔයාලා ඉතින් දන්නවා කියන්න දෙයක් නැහැ. බයිසිකලේට එල්ලන හැං කරන කූඩයක්. තවත් බඩු ගොඩක් ගෙනල්ලා තියෙනවා. මේ තව මල්ලකුත් තියෙනවා. මම ඒක ඇද්දේ නැහැ. තවත් තියෙනවා බඩු. වීඩියෝ එක දිග් වෙනවා. ඉතින් මේ ගොඩක් බඩු මම ගත්තේ KSP එකෙන්. ඒ වගේම ජම්බෝ කියන සුපර් එකෙන්. ඒ වගේම මෙන්න මේකත් මම ගත්තේ එලාත් වලින් තමයි. මේ ජම්බෝ කියන shopping mall එකෙන් තමයි ගත්තේ. මේක ගොඩක් වැදගත් වෙනවා. මුහුද යට ඔයාලට බලන්න අවශ්‍ය වෙනවා. ලස්සන මාළු ඉන්නවා. ඉතින් මේකත් ඔයාලට ගොඩක් වටිනවා. ඔයාලට මෙහෙන් අරගෙන ඔයාලා ඉන්න පැත්තෙන් අරගෙන යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද ඔයාලා සාමාන්‍යයෙන් සිකුරාදා දවසකට යන නිසා සොප්ස් වහලා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ දේ අරගෙනම තියාගන්න එලාත් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මම ගත්ත කම්පියුටර් දෙකත් එකෙන් කම්පියුටර් නෙවෙයි ලැප්ටොප් දෙකත් මට පෙන්වන්න අවශ්‍ය වුණා. මම පෙට්ටි විතරක් පෙන්වන්නම්. මේක නම් ඔය කම්පියුටර් එක තාම ඕපන් කරලා නැහැ. මේක තාම විවෘත කරලා නැහැ. මේක එක තමයි මේ සිල්වර් කලර් එක තමයි මම විවෘත කරලා දැනටමත් charge කරන්න දාලා තියෙන්නේ. ඉතින් මේ තමයි මම ගත්ත Asus ලැප්ටොප් දෙක. ඉතින් ඔයාලත් යනවා නම් ඔන්න ලැප්ටොප් එකක් ගන්න, ටෙලිෆෝන් ගන්න ගොඩක් ලාභයි KSP එකෙන්. ඉතින් මට Apple ෆෝන් එකක් ඕන වෙලා තිබුණා. ඒත් මම ලංකාවට ගිය වෙලාවේ Apple ෆෝන් එක Apple watch එක ගෙනාව නිසා මට අවශ්‍ය වුණේ නැහැ. ඒත් මම නිකමට ගණන් ඇහුවා Apple 17 එක ගැන. ඉතින් දැනටමත් ඒකේ ඒගොල්ලන් ගෙනාපු ඒවා ඉවරලා තිබුණා. ඒ නිසා මම ඒ ගැන වැඩි උනන්දුනේ නැහැ. මොකද දැනටමත් මට Apple ෆෝන් එකක් තියෙන නිසා. ඔයාලත් එලාත් යනවා නම් ඔන්න ඉලෙක්ට්‍රික් බඩු ගන්න හොඳම තැන තමයි KSP. ටැක්ස් නැතිව ඔයාලට ගොඩක් ගණන් අඩුවට ගන්න පුළුවන්. ඔයාලත් යනවා නම් එලාත් වලට ඔන්න ඔය විදියට ගොඩක් shopping කරන්න පුළුවන් තැන් තියෙනවා. ඔයාලත් බලලා එලාත් යනවා නම් ඔන්න ඔය විදියට ඔයාලට අවශ්‍ය දේවල් අරගන්න. මීට වඩා ගොඩාක් දේවල් තියෙනවා. මේ මට අවශ්‍ය දේවල් විතරයි මම අරගෙන ආවේ. ඉතින් ඔන්න එලාත් යනවා නම් ඒකේ තියෙන එක වැදගත්කමක් තමයි tax free මේ වගේ බඩු භාණ්ඩ මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් කෑම ಜಾති හැම ගොඩක් අරගෙන ආවා. මෙන්න මේක නම් පුදුම රසයි. මේ හැමතැනමත් මේව ගන්න තියෙනවා. මේක උනේ ෂෙකල් 10යි. මං දන්නේ මෙහි ගණන් කොහොමද කියලා. මේක එලාත් වල ෂෙකල් 9.90ට තමයි ගත්තේ. ඉතින් මේ වගේ තව අරගෙන ආවා. ඉතින් ඒවා ඉවරයි දැනටමත්.
ඒ වගේම මේ ෆෝන් හෝල්ඩර්ස් 3ක්ම අරගෙන ආවා. මේකෙත් ගාන නම් දාලා නැහැ, මතකත් නැහැ කීයද කියලා. මේ උණ බම්බු වලින් තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් හිතා ගන්නවත් බැරි තරම් සූක්ෂම විදියට හදලා තියෙනවා මේවා. ෆෝන් හෝල්ඩර්ස් මේ විදියට දෙපැත්තටම මේක හැං කරන්න පුළුවන් ෆෝන් එක. ඉතින් මෙන්න මේ වගේ දේවල් අරගෙන ආවා. කැම ಜಾති ගොඩක් අරගෙන ආවා. ඇඳුම් අරගෙන ආවා. ගොඩක් ලාභයට ගන්න පුළුවන් ඇඳුම්, ඒ වගේම පර්ෆියුම් අරගෙන ආවා. ඒවා දැන් පාවිච්චි කරන නිසා ඒවා මම මෙතන පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයාලට shopping කරන්න හොඳම තැනක් තමයි එලාත් කියලා කියන්නේ. මට වගේම මේ හැමදේම අත්විඳින්නට ඔයාලටත් ඊශ්‍රායල් රටට එන්න වාසනාවම ලැබේවා.